දවසට පැය 7ක් 8ක් වෙන කට්ටිය නැත්තම් වෙන කම්පැනිස් වලට කඹරලා ගෙදර එනකොට ඔයාගේ එනර්ජි එක හොඳටම ඩ්‍රේන් වෙලා. ඒ කියන්නේ ඔයාගේ සයිඩ් බිස්නස් එකක් නැත්තම් ඔයාගේ වෙන වැඩක් හරි කරගන්නවත් එනර්ජි එකක් නැහැ. ඒ වගේම ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරන්න තරම් අතේ සල්ලිත් නැහැ. ඉතින් මෙහෙම නම් ඔයා ඒ කියන්නේ ඔයා දැන් හිර වෙලා තියෙන්නේ ලොකු උගුලක. ඉතින් මේගොල්ලෙන් එළියට එන්න නම් ඔයාට ඕන වෙන මයින්ඩ් සෙට් ෂිෆ්ට් එකක්. ඒ කියන්නේ ඔයාගේ මනසේ වෙනස් කරගන්න ඕන විදිහේ දේවල් කීපයක් ඇත්මකිවොත් දේවල් 5ක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම මේ දේවල් ගැන කියන අතර ඔයාලට පුළුවන් මගේ මේ ඉලස්ට්‍රේෂන් එක ඇඳපු විදිය බලාගෙන ඉන්න. මම මේ වීඩියෝ එකේ පස්සේ කියන්නම් මේක මොකටද ඇඳ කියලා. හරි මයින්ඩ්සෙට් ෂිෆ්ට්ස් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු මොකක්ද මයින්ඩ්සෙට් ෂිෆ්ට් එකක් කියලා කියන්නේ. මයින්ඩ්සෙට් ෂිෆ්ට් එකක් කියලා කියන්නේ ඔයාගේ තියෙන මොනවා හරි ලිමිටඩ් බිලීෆ්. ඒ කියන්නේ හිතන්න මොනවා හරි එක වැඩක් තියෙනවා මොකක් හරි එක ගෝල් එකක් නැත්නම් මොනවා හරි වඩා අචීව් කරගන්න ඕන කියලා හිතන දෙයක් තියෙනවා. හැබැයි ඔයා හිතන මට මේක කරගන්න බෑ. ඕවා අපිට හරියන වැඩ නෙමෙයි. අන්න ඒ වගේ දෙයක්. හැබැයි එතකොට මේක කඩා ගන්න නම් මේ මයින්ඩ්සෙට් එක මේ ඔයාගේ තියෙන ඒ නෙගටිව් ගතිය ඒ ඇටිටියුඩ් එක කඩා ගන්න නම් ඔයාට ඕන වෙනවා එක අලුත් ඉන්ෆර්මේෂන් එකක් නැත්නම් අලුත් එක තොරතුරක්. එතකොට මයින්ඩ්සෙට් ෂිෆ්ට් එකකදී වෙන්න ඔයා පිටින් අරගන්න මේ මොනවා හරි එක තොරතුරක් නැත්නම් ඉන්ෆර්මේෂන් එකක් නිසා ඔයා මෙච්චර දවසක් ලෝකෙ දකිපු විදිය අපි මේකට කියනවා ඔයාගේ පර්සෙප්ෂන් එක කියලා. මේක වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගත්තට පස්සේ ඔයාට කලින්ට වඩා පොසිටිව් ඇටිටියුඩ් එකකින් ලයිෆ් එක කන්ටිනියු කරන්න පුළුවන්. පොසිටිව් ඇටිටියුඩ් එක කියන්නේ කොහොමත් කරන දේවල් සාර්ථක කරගන්න තියෙන එක විදියක්. ඉතින් මයින්ඩ්සෙට් ෂිෆ්ට් එකක් කියලා අපි කරන්නේ ඔන්න ඔය වගේ දෙයක් තමයි. හරි එහෙනම් අපි බලමු පළවෙනි මයින්ඩ්සෙට් ෂිෆ්ට් එක මොකක්ද කියලා. පළවෙනි එක තමයි ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක. ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක කියලා කියන්නේ අපි ගොඩක් කට්ටිය මම හිතනවා සමහරවිට ඔයාත් අපි අනිත් කට්ටිය අපි ගැන මොනවා හිතාවිද කියලා බයෙන් සමහර දේවල් කරන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි කරන හැමදේම අනිත් අය ફોකස් එකක් ඇතුව බලාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි හිතනවා ෆේල් වුණොත් අනිත් කට්ටිය hina වෙයි. ඒක නිසා අපි අලුත් දේවල් try කරන්නේ නැහැ. ඉතින් මම කියවපු පොතක් තියෙනවා The Subtle Art of Not Giving a Fuck කියලා. මෙන්න මේ පොත මේක මාක් මැන්සන් කියන author ලියලා තියෙන. ඉතින් මේකේ එයා කියන විදියට 99%ක්ම මිනිස්සු ඉන්නේ එයාලගේ තමන්ගේ තියෙන ප්‍රශ්නවල හිර වෙලා. හැමෝම හැම වෙලාවෙම තමන්ගේ ඔළුව ඇතුලේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන හිත ඉන්න එක තමයි කරන්නේ. ඉතින් කාටවත් ඔයා ගැන වෙනම හොයලා බලන්න වෙලාවක් නැහැ. ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ අපි ගැන කවුරුත් හොයන්නේ නැද්ද එහෙම කියලා. ඉතින් ඒනට ඔයාම හිතලා බලන්න මේක කොච්චර හොඳ කොච්චර නිදහස් දෙයක්ද කියලා. අනිත් කට්ටිය හැම වෙලාවෙම අපි කරන දේවල් බලාගෙන ඉන්නේ නැහැ කියන්නේ. ඔයාට ඕන දේවල් try කරලා නිදහසේ දේවල් කරලා බලන්න පුළුවන්. මම කියන්නේ legal දේවල් illegal නෙමෙයි legal. ඉතින් මේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ මට නම් ලයිෆ් එක සෑහෙන ලීසි වුණා. මොකද වෙන කට්ටිය මොනවද හිතයිද අනිත් කට්ටිය බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. වගේ ඒ worry එක නැති නිසා අලුත් දේවල් try කරලා බලන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා දන්නවා මම C skill එක ඊළඟට QSC framework මේ දේවල් build කරන්න පුළුවන් උනේ ඒකයි. දෙවෙනි mindset shift එක තමයි sunk cost identity එක. ඒ කියන්නේ අතීතයේ හිර වෙන එක. ගොඩක් අය හිතනවා මම අවුරුදු 4ක් මේ ඩිග්‍රී එක කරා දැන් කොහොමද වෙන ෆීල්ඩ් එකකට යන්නේ. එහෙම නැත්නම් මම අවුරුදු 2ක් 3ක් මේ ජොබ් එකේ හිටියා මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටියා. ඉතින් දැන් මම වෙන ඉන්ඩස්ට්‍රි එකකට ගියොත් නැත්නම් අලුත් දෙයක් try කරලා බැලුවොත් මේ අවුරුදු ගානම කරපු දේ නාස්තියක් වේවි. අන්න එහෙම හිතලා ඒක නිසාම අලුත් දෙයක් try කරන්නේ නැතුව ඉන්නවා. හැබැයි ඇත්තම කතාව ඊට ගොඩක් වෙනස්. අපි මොන දේ කරත් අපිටම තියෙන පාත් එකක් තියෙනවා කොහොමත්. අපි අපේ ඩෙස්ටිනේෂන් එකට මොන විදියට හරි යනවා. ඉතින් එතකොට අපි එක දෙයක් කළා ඒක හරියන්නේ නැහැ කියලා වෙන දෙයකට මාරුනොත් එහෙම අර කරපු දේ ඒක නාස්තියක් වෙන්නේ නැහැ. හිතන්න ඔයා වෙනම ඉන්ඩස්ට්‍රි එකක නම් වැඩ කරේ දැන් අලුත් ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ ඔයා අර කලින් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු ගාණක් හරි ඉඳලා ජොබ් එකක් කරලා හරි අරගත්තු එක්ස්පීරියන්ස් එක අලුතෙන් ඔයා කරන දෙයටත් ඔයාට යූස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාම. ඉතින් ඒක නිසා මොකක් හරි දෙයක් ඔයා ලොකු කාලයක් කරා කියලා හරි එහෙම නැත්නම් මොකක් හරි එක දෙයකට ඔයා සෑහෙන වියදම් කරා හරි ගොඩක් එෆර්ට් එකක් දැම්ම නිසා ඒක දිගටම කරන් යනවා කියලා හරි එහෙමම හිතලා අතීතේ හිර වෙලා ඉන්නේ නැතුව අලුත් දේවල් වලට බය නැතුව try කරලා බලන්න ඕන. මේකෙන් කියන්නේ පොඩ්ඩක් මොකක් හරි දෙයක් කරගන්න බැරි වෙච්ච එකවන් අතහැරලා දාන්න කියන එක නෙමෙයි. හැබැයි අපි දැනගන්න ඕන පොඩ්ඩක් මොකක් හරි දෙයක් කරගෙන යනකොට ඒක හරියන්නේ නැත්නම් ඒක අතාරින්න එක ඕකේ නම් අතාරින්න. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මේක වෙනම ටිකක් තදට කතා කරන්න ඕන මාතෘකාවක්. හරි. ඉතින් ඊළඟ කරුණ ගැන කියන්න කලින් මම මේ මොකක්ද හඳින්න කියලා ටක් ගාලා කියලා ඉන්නම්. මේක කැරක්ටර් එකක් නැත්නම් කැරක්ටර් ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි ෆුල් කැරක්ටර් ෂීට් එකක් නෙමෙයි. පෝස් ආර්ට් චැලෙන්ජ් කියලා ආර්ට් චැලෙන්ජ් එකක් තියෙනවා ආර්ටිස්ට්ලාගේ කමියුනිටි එක ඇතුලේ. ඉතින් ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා TikTok එකට හරි නැත්නම් Instagram එකට හරි ගිහිල්ලා පෝස් ආර්ට් චැලෙන්ජ් කියලා සර්ච් කරාම ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝස් හොයාගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන මේ වීඩියෝ එක ප්ලේ වෙනකොට ටට්ටක් ගාලා ඔයාලට තැන් තැන් වල නවත්තන්න පුළුවන්. ටච් කරුවාම වීඩියෝ එක නවතිනවනේ. ඒ නවතිනකොට එතන
වාට බලාගන්න පුළන් කැරක්ටගේ ස්කින් කල එකක් තියෙනවා එක ස්පෙෂල් ඇඳුමක් තියෙනවා ඊළඟට හයා ස්ටයිල් එකක් ඔන්න හොම රැන්ඩම්ලි තෝරගන්න පුළුවන් ඉතින් අන්හෙම රැන්ඩම්ලි තෝරගත්තු පාට්ස් එකතු කල්ල කරක්ටයක් හදන්නතයි මේ පෝස් ආට් චලෙන්ජක තියෙන ආට් කමියට ඇතුළ මේ වගේ ගොඩක් වෙනස් වෙනස් විදිිය චලෙන්ජස් එක කාලවලට එනවා ඉතින් මේ තියෙන එක මම කරපු එක තමයි ඉතින් ඔයා තාඩිස් කෙනෙන්නම් ඔයත් යගද කරන්න කැමතිනම් ට්‍රයි කරල බලන්න ඊළඟ වීඩියෝකෙන් ගේන්න ඕන මොකක්ද කියලත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එක දාගෙන යන්න හරි අපි දැන් බලමු ඊළඟ මයින්ඩ්සෙට් ශිෆ්ට් එක මොකක්ද කියලා ඉතින් ඊළඟ මයින්ඩ්සෙට් ශිෆ්ට් එක මම මේක මගේ ්‍රී වෙබිනාස් වලත් ගොඩක් කියල් දෙනවා ඒ තමයි කන්සියුමර් කෙනෙක් නොවී ක්‍රියේටර් කෙනෙක් වෙන එක අපි දවසට පැය ගන්න ෆෝන් එකේ අනිත් කට්ටියගේ ජීවිත දිහා බලාගෙන ඉන්නවා TikTok බලනවා Netflix බලනවා එහෙම නැත්නම් Facebook එකේ ස්ක්‍රෝල් කරනවා ඉතින් අපි මෙතෙන්දි කරන්න වෙන කට්ටිය ක්‍රියේට් කල්ලා දාලා තියෙන මොනවහරි වීඩියෝ එක මොනවහරි දෙයක් අපි කන්සියම් කරන එකනේ අපි නිකන් කෑමක් කනවා වගේ එක කන එක තමයි නැත්නම් ඒක කන්සියම් කරන එක තමයි කරන්නේ හැබැයි අපි බලන්න ඕන එහෙම නෙමෙයි මේ ටූල්ස් සෝෂල් මීඩියා වෙන්න පුළුවන් නේද මේ වගේ දේවල් පාවිච්චි කරලා අපේම දෙයක් ක්‍රියේට් කරලා දෙන්න මම තේරුම් ගත්තු විදිහට නම් අපි දේවල් ක්‍රියේට් නොකර හැම වෙලාවෙම කන්සියුම් කරන එක විතරමයි නම් කරන්නේ එක කාලයක් යනකොට අපි ඩීප්‍රෙස්ඩ් වෙන්න බලනවා ඩීප්‍රෙස් වෙනවා කියන්නේ අපිට අපේ ලයිෆ් එකේ තියෙන එන්ජොයිමන්ට් එක නැති වෙලා යනවා මොකද අපි එක දිගටම කන්සියුම් කරන එක විතරමයි කරන්නේ අපි දෙයක් ක්‍රියේට් කරන්නේ නැහැ හැබැයි අපිට නියම ලයිෆ් එකේ ජෝයි එක එන්නේ අපි දේවල් ක්‍රියේට් කරනකොට ඉතින් ඒක නිසා හැම වෙලාවෙම කන්සියුමර් කෙනෙක්ම නොවි ක්‍රියේටර් කෙනෙකුත් වෙන්න try කරන්න. මම දන්නවා අපි හැමෝම එක ප්‍රමාණයකට කන්සියුමර්ස්ලා තමයි. හැබැයි මේක කරන්න ඕන දේ තමයි 100% ඒ කියන්නේ 100%ක්ම කන්සියුම් කර ඉන්න නැතුව පොඩ්ඩක් අලුත් දේවල් ක්‍රියේට් කරන්න try කරලා බලන එක. ඉතින් ඊළඟ මයින්ඩ්සෙට් ශිෆ්ට් එක තමයි මොටිවේෂන් එකක් එනකම් බලාගෙන ඉන්න එක. මම මෙතෙන්දි මේක අදහස් කරන්නේ ස්පෙෂලි ආර්ට් කරන නැත්නම් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියටුනත් මේක ගොඩක්ම තියෙනවා. ඒ තමයි මට අද මූඩ් එකක් නෑ අද මොටිවේෂන් එකක් නෑ කියලා වැඩ කල් දාන එක. හැබැයි මේක ඇත්තටම අපි කරන්න ඕන මොටිවේෂන් එකක් තිබුණත් නැතත් එදා දවසේ කරන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් සම්පූර්ණ වැඩේම කරන්න පටන් ගන්නවා කියන මයින්ඩ්සෙට් එකෙන් පටන් ගන්නෙ නැතුව නිකන් තප්පර කීපයකට නැත්නම් විනාඩි 5කට විතරක් මේ වැඩේ කරනවා කියලා හරි පටන් ගන්න එක. මොකද ඔයාලක පටන් ගත්තා කියන්නේ ඒ කියන්නේ ඔයා රෙඩි. පටන් ගත්තයින් පස්සේ තමයි ඔයාලට රෙඩි නැත්නම් තමන් සූදානම් කියන එක දැනෙන්න පටන් ගන්න. ඊට කලින් නෙමෙයි. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මම නම් කියන්නේ මොටිවේෂන් එකක් වෙනහන් ඉන්න එපා දේවල් පටන් ගන්න. ඒ වගේම ඔයා මොනවා හරි හැමදාම කරන දෙයක් තියනවා වෙන්න පුළුවන්. හිතන්න දැන් මම නම් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. ඉතින් එතකොට කන්ටෙන්ට් ක්‍රියේට් කරනකොට මට හැමදාම මේ කැමරා එක හදලා මයික් එක අරගෙන මගේ සෙටප් එකේ ලයිටිං හදලා මේක හැම වෙලාවෙම හැමදාම කරන්න වෙනවා නම් ඒක කරදරයි. එතකොට මේ මොටිවේෂන් එක එනකම් බලන් ඉන්න නැතුව මේ විදිහට එක දිගට වැඩ කරන්න නම් ඔයාගේ එන්වයරන්මන්ට් එක එකට ගැලපෙන්න හදාගන්න. ඒ කියන්නේ ඔයා හැමදාම වීඩියෝ ගන්නවා නම් කැමරා එක නැත්නම් ට්‍රයිපෝඩ් එක වෙන්න පුළුවන්, ලයිටිං වෙන්න පුළුවන් මේ දේවල් සෙටප් කරලම තියෙන එක ගලවන්න එපා. ඒක දිගටම ready to go තියන්න. එතකොට ඔයාට ආයමුතුෙන් හිත ඉන්න දෙයක් නැහැ. පස්වෙනි මයින්ඩ්සෙට් එක තමයි කාලය සහ සල්ලි අතර තියෙන සම්බන්ධය කඩන එක. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන්ම අපේ සොසයිටි එකෙන් අපිට පුරුදු කරලා තියෙන පැය 8ක් වැඩ කරන්න. එතකොට පැය 8ක පඩියක් හම්බ වෙනවා වගේ එහෙම දෙයක් නේ. හැබැයි ඔක වැරදි. ඔයා වැඩ කරන පැය ගානට අනුව නෙමෙයි ඔයාට සල්ලි ගෙවන්නේ. ඔයා විසඳන ප්‍රශ්නයේ වටිනකම අනුව තමයි ඔයාට සල්ලි හම්බ වෙන්නේ. ඒක නිසා තමයි එක ඉන්ඩස්ට්‍රීස් වල සැලරිස් වෙනස් වෙන්නේ. ඩොක්ටර් කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් එහෙම ගොඩක් ලොකු ගානක සැලරි එකක් ගන්නකොට සමහර විට වෙන ජොබ් එකකදී ඒ වගේම සැලරි එකක් දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ කෙනා විසඳන ප්‍රශ්නයට තියෙන වැලියු එක අඩුයි. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ කිසිම ජොබ් එකක් හරි නෑ. එහෙම දෙයක් නෙමෙයි මේකෙන් කියන්නේ. මාකට් වැලියු එක නැත්තම් මාකට් එකේ ඒ අදාළ ප්‍රශ්නේ විසඳනවට ගෙවන ගාන වෙනස්. අන්න ඒකයි. ඉතින් එතකොට අපි බලන්න ඕන අපේ වෙලාව සල්ලි වලට දෙන එක පුළුවන් තරම් අඩු කරන්න. සාමාන්‍යයෙන් 9 to 5 ජොබ් එකක් කරනවා කියන්නේ ඔයාගේ කාලය නැත්තම් ඔයා දවසකට පැය 8ක් හෝ 9ක් වගේ වෙලාවක් තමයි තව කෙනෙක්ට සල්ලි වලට දෙන්නේ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඔයා බිස්නස් එකක් කරන්න ගත්තොත් බොහොම ජොලි ඉන්න පුළුවන් කියලා. ඇත්තම කිව්වොත් ඒක අනිත් පැත්ත ඔයා අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගත්තොත් ගොඩක් දුරට පළවෙනිම බිස්නස් එක කරන්න නැත්තම් ඔයා සෝලර්ප්‍රනර් කෙනෙක් වගේ කරනවා නම් ගොඩක් දුරට පැය 24ක් වැඩ කරන්න වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒක ඕකේ. මොකද ඔයා වැඩ කරන තරමට රිසල්ට් එක එන්න ඔයා තමයි. හැබැයි වෙන කෙනෙක්ට ඔයා වැඩ කරනකොට නැත්තම් 9 to 5 ජොබ් එකක් ඔයා කරනකොට ඔයා කොච්චර මහන්සි වැඩ කරත් ඒක ෆුල් රිසල්ට් එක යන්න වෙන කෙනෙක්ට. ඔයා වෙන කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් අචීව් කරන්න උදව් කරන්නේ. ඒකට එයා ඩිසයිඩ් කරලා ඔයාට ගෙවන ගාණක් තමයි සැලරි එක විදියට ඔයාට හම්බ වෙන්නේ. ඒ වගේම මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න ඕන මොකද්ද කියලාත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න.